සත්‍ය වශයෙන් මේ ක්‍රිකට් ක්‍රීඩාව උදෑසන නැත්නම් ඊයේ දිනේදීම සඳහන් කළා විශේෂයෙන් පිළිබඳව එවර පුල් පාර සාර්ථකයි ඕනතරම් කල් වෙලා තිබුණා ඒ පන්දුව අවබෝධ කරගන්නට මේ පිටිකරුවාට ඔෆ් ස්ටම්ප් එක දෙසින් මොදක් කෙටි පන්දුවක් හැටියට යොමු කර පන්දුව එපිලි එනවත් සමගම පුල් පාරක් පහසුවෙන් එල්ල කරමින් වයිඩ් ලෝන් ඔන් දෙසින් ලකුණු 6ක් එක්කාසු කරගන්නවා විටක තනතිල්ලේ ලකුණු නැහැ. විටක ලකුණු තිබෙනවා තනතිල්ලේ. පාරක් එල කර රාමණීය පාරක්. ලානන් සලානා පාතරේ නෙල කර පාර ලකුණු 6ක් හිමි කර ගන්නවා. ඒ සමග මුල් ලකුණු සංඛ්‍යාව දැන් ලකුණු පූර්ව දෙස බලද්දී ලකුණු 21 දක්වා වැඩි කරගන්නවා. පළපුරුදු ක්‍රීඩකයා මිලක පන්දුව දැන් පිළිගැනීම සඳහා සූදානම් වන්නේ. ඔන්ලයින් කාර පාරයි ක්‍රේෂන්ගේ පිටෙන් ලකුණු 6ක් හිමි කර ගන්නවා. ෆයින් ලෙග් ස්කාල්ලි කතරේ නෙල කර පාර රමණීය පාරක් පුල්ටස් පන්දුවකට එල්ල කර පාර මුල් ලකුණු සංඛ්‍යාව ද ලකුණු පූර්ව දෙස බලද්දී ලකුණු 27 දක්වා වැඩි කරගෙන දෙනවා. උන් අවශ්‍ය දල වේගය දැන් ලබාගෙන තියෙනවා මහින්ද දෙල්ලොල. අප දැක තිබෙනවා ඕනතරම් ප්‍රශ්නයක් තියෙනවා ක්‍රීඩා පිටියේ. නමුත් ක්‍රීඩා පිටියේ එළියට ගියාට පසුව අපි සහෝදරයන්ට අපේ කාවල මෙට්‍ර වලින් ලකුණු 6ක් හිමි කර ගන්නවා මිඩ්ගේට් කලාපේ නෙල්ල කර පාර චමින්ද කුමාර කෙටි පන්දුවක් යොමු කළේ පුල් පාරකට ගිය ක්‍රේෂන් පළපුරුදු පිටිකරුවා කඩුල්ලේ රැඳී සිටීමෙන් පන්දු පාරවල එල්ල කරන ආකාරයක් අපට දකින්න